ආයුබෝවන්. අද මාගේ සංචාරයේ මම ඔයාලව එක්කන් යන්නේ බොහෝ දෙනෙක් නොදන්නා නමුත් ඊටාම වටිනා කියන විහාරස්ථානයක් වන මාදම්පේ ඇති සේනානායක ආරාමයේ වෙත. සේනානායක ආරාමය පිහිටීම ගැන කතා කරොත් මාදම්පේ හලාවත ප්‍රධාන මාර්ගයේ පිහිටි විහාරස්ථානයක් වන සේනානායක ආරාමය බුදුන්ගේ පූජනීය කේශ ධාතු තැන්පත් කර තිබෙන ස්ථානයක් කියලා තමයි අපිට සඳහන් වෙන්නේ. බුදුන් වහන්සේගේ සහ රහතුන් වහන්සේලාගේ ධාතු සහ ලෝකයේ බොහෝ ප්‍රදේශවලින් සේනානායක ආරාමයට ගෙන එන ලදී. බුද්ධ ජයන්ති ස්තූපය ඝන කළුගල් වලින් සාදන ලද අතර එය නිම කිරීමට වසර 10ක් පමණ ගත වුණා කියලා තමයි අපිට දැනගන්නට තියෙන්නේ. ඉතින් මේ සුවිශේෂ කළුගලින් නිම කරන ලද චෛත්‍ය රාජයා ගැන විස්තර අපි බැලුවොත් එහෙම එම චෛත්‍ය රාජයාගේ නිම කිරීම කරන සඳහා දායකුනේ කවුද කියලා අපි හොයලා බලපුවාම මාදම්පේ සේනානායක විහාරයේ චෛත්‍ය රාජයන් වහන්සේ බුදුරදුන්ගේ කේශ ධාතු නිදන් කර ඇති අතර මෙම චෛත්‍ය ඉදි කරන ලද්දේ මාදම්පේ වාසල වලව්වේ වික්‍රම ලෝරන්ස් මැන්දිස් විජය ගුණරත්න රාජකරුණා සේනානායක වාසල මුදලිතුමා සහ වික්‍රම ඩොරිස් සේනානායක මැතිණිය විසින් බවයි මට දැනගන්නට ලැබුණේ. ඒ වගේම චෛත්‍ය රාජයන් වහන්සේ වගේම මේ විහාරස්ථානයේ ඉදි කරන ලද්දේ වංශාධිපති දානපතියන් දෙදෙනෙකු වන ගේට් මුදලිය LMW සේනානායක සහ DMW සේනානායක. ඒ කියන්නේ අතරම වුන් පැවත එන්නන් අතර ආචාර්ය මයියා ගුණසේකර සහ කීර්ති සේනානායක මහතාද මේ නම් අතර සඳහන් වෙනවා. ඉතින් ඔවුන් තමයි මේ විහාරස්ථානයේ නිර්මාණය කරා කියලා කියන්නේ. 2500 වන බුද්ධ ජයන්තිය සැමරීම සඳහා ඔවුන් සම්බුද්ධ ජයන්ති ස්තූපය ඉදි කරා කියලා තමයි අපිට දැනගන්නට ලැබිලා තියෙන්නේ. ශ්‍රී සම්බුද්ධ ජයන්ති ස්තූපයේ නමින් හැඳින්වෙන මෙම සේනානායක ආරාමයේ ඇති ස්තූපය ලොව එකම ග්‍රැනයිට් පාෂාණයෙන් නිර්මිත ස්තූපය කියලා තමයි අපිට දැනගන්නට ලැබුණේ. ජීවමාන බුදුන් ප්‍රජානන් වහන්සේ විසින් තපස්සු බල්ලුක යන සොයුරන් දෙදෙනාට තෑගි කරන ලද ශ්‍රී කේශ ධාතුන් වහන්සේගේ කොටසක් සහ තවත් ධාතුන් විශාල සංඛ්‍යාවක් මෙම ස්තූපයේ තැන්පත් කර ඇති බවයි සඳහන් වෙන්නේ. බෞද්ධ ජීවන දර්ශනය මනාව විදහා දක්වන මෙම විහාරස්ථානය ඉතා සාමකාමී හා සංසුන් පරිසරයකින් යුක්ත විහාරස්ථානයක්. ඒ වගේම විහාර මන්දිරය තුළ ඉතා අලංකාර බුද්ධ ප්‍රතිමාවක් ඔබට දැකගත හැකියි.
මාගේ මෙම සංචාරයේදී ඔබට තවත් ඉපැරණි වටිනා තොරතුරු රැසක් දැක බලා ගන්නට හැකි වූවා නම් කරුණාකර මාගේ මෙම නාලිකාව ලයික් කරලා කමෙන්ට්ස් කරලා ෂෙයා කරන්න. එමෙන්ම ශ්‍රී ලංකාවේ සුන්දරත්වය, ඉතිහාසය සහ සංස්කෘතිය විදහා දක්වන තවත් සංචාරක වීඩියෝවන් නැරඹීම සඳහා මාගේ රුවන් ඩයරිස් වෙත සබ්ස්ක්‍රයිබ් කරන්න. මෙවැනි තවත් සුන්දර වටිනා ස්ථානයක් සමගින් ඔබ මුණ ගැසීමේ බලාපොරොත්තුවෙන් මම ඔබෙන් සමුගන්නවා. මම රුවන්. ඔබට ස්තුතියි.